ඔන්න ඉතින් අදත් ලෝසරන්න ට්‍රැවල් චැනල් එකට මම ළඟ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ආවේ පුංචි දෙයක් පෙන්වන්න. පුංචි දෙයක් කියන්නේ ගමක සිරිය සම්බන්ධ පොඩි දෙයක් පෙන්වන්න කොහොමද ගම්මානයක් තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් ගම්වල වෙසෙන අයට විශේෂ දෙයක් නෙමෙයි. නමුත් නගරබද ජීවත් වෙන අයට ගොඩක් අයට ඒ වගේම ගම්වල ඉඳලා නගරබදව පදිංචි වෙන්න ගිය අයට තමන්ගේ ගම මතක් කරවන ඒ වගේ හොඳ වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක පුරාට මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේ මගේ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. මොකද මම දිගටම videos දානවා මේ වගේ. ඒ වගේම දැනුම සම්බන්ධ videos travel කරන අතරතුර ඕගොල්ලොත් එක්ක දැනුම බෙදා ගන්න videos මම දානවා. එහෙනම් අපි චුට්ටක් බලමු අපේ ගම කොහොමද කියලා. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් ඉස්සර මම හැම වෙලේම ගමට ආපුවාම ඒ කියන්නේ අපි ඉස්සර හිටියේ අපේ ගෙවල් අර පැත්තට වෙන්න තියෙන්නේ. ඉතින් මම නිතරම මෙන්න මෙතෙන්ට එනවා මේ පුංචි දොළ පාරට. ඉස්සර නම් මේ වගේ මේ කොන්ක්‍රීට් එකක් දාලා තිබ්බේ නැහැ. දොළ පාර කෙලින්ම ගියේ මේ ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් එක යටින් ගියේ. එතකොට ඒ යටින් තමයි අපි ඇවිදගෙන ගියේ. දැන් තමයි කොන්ක්‍රීට් එකක් දාලා තියෙන්නේ. දැන් කාලයක් වෙනවා. ඉතින් බලන්න හරිම ලස්සනයි. මේ විදිහේ දොළ පාර ඔයගලන්ට පේනවා. හරිම ලස්සනයි. බල්ලෙකුත් බුරනවා. වීඩියෝ එකට පොඩි කරදරයක් ඉතින් බුරන එක. බලන්න මේක ඇතුළේ ඉන්න ලස්සන මාළු. ලස්සන කියන්නේ ඒගොල්ලන්ව පේන්නේ නැහැ ලොකුවට. පුංචි පුංචි මාළු යනවා මේ කියන්නේ ඒගොල්ලෝ මඩ පාටට තමයි ඉන්නේ. ඉස්සර මම මෙතෙන්ට වෙලා ඇත්තටම මාළු අල්ලනවා වෙන බකට් එකක් ගෙනල්ලා මෙන්න මේකට බැහැගෙන මාළු අල්ලනවා. ඉතින් දැන් නම් චුට්ටක් මේ හරිය වැහිලා වගේ අර ඉස්සරහා පැත්තට වෙන්න වගේ ගොඩක් වෙලාවට මේ පැත්තේ හරක් නාවන්න තිබ්බා. ඉතින් මෙතන බලක් වගේ තිබ්බා. දැන් නම් චුට්ටක් වෙනස් වෙලා. ඉතින් බලන්න හරිම ලස්සනයි. මේ තියෙන තෙබු ගස් මේ වගේ ලස්සන පාරවල් තියෙනවා. කොන්ක්‍රීට් සිමෙන්ති මොකුත් නැහැ. ලස්සනට පාරවල් තියෙනවා. තනකොළ යවිච්ච පාරවල්, වැලි පාරවල්. ඉතින් හරිම ලස්සනයි මේ පාරවල් දෙපැත්තේ යද්දි බලන්න එක එක මල් පිපලා තියෙනවා ලස්සනට. රැහියන්ගේ සද්ද ඇහෙනවා තාමත්. පුවක් ගස් හැමතැනම හරිම ලස්සනයි. ඉතින් මේ වගේ ගම්මානයක ජීවත් වෙන්න තියෙනවා නම් බලන්න මේ තියෙන ගොරක හැදිලා. ඔයගලන්ට පේනවද දන්නේ මේ ගොරකා. මේ වැටිලක් තියෙනවා ගොරකා. ඉස්සර අපි ඇවිල්ලා මේ ගොරකා జాතියක් කනවා හැබැයි මදේ. මං හිතන්නේ රට ගොරකා හරි මොකක් හරි එකක් මේක නෙමෙයි හරියටම රට ගොරකා වෙන්න ඕන. ඉතින් මේ ගොරකා ගෙඩි ඔයගොල්ලෝ ගොරකා කෑවට බලන්න මේ තියෙන ගොරකා ගෙඩිය. මේවා තමයි වේලලා අරගෙන කළු පාට කරලා කළු පාටට ඔයගොල්ලෝ කන ගොරකා මෙන්න මේවා. ඉතින් අපි එක දාමු එතෙන්ටම. මෙතන තමයි ගොරකා තියෙන්නේ. බලන්න හරිම ලස්සනයි ඉතින් මේ පැත්ත. ඉතින් මම ඔයගලන්ට තව පුංචි දෙයක් පෙන්නන්නම්. මෙන්න මෙතන මේ තියෙන්නේ හුඹස් කියලා කියනවා. වේතුඹස්. වේයෝ බඳින දේවල්. මේ වාස්සේ තමයි සර්පයෝ ගොඩක් වෙලාවට නයි එහෙම රිංගගෙන ඉන්නේ. මේ වේයෝ බැඳපු හුඹස් වලට තමයි නයි රිංග ගන්නෙ. මේ තියෙන්නේ හුඹහ කියන එක. හුඹහක් දැකලා නැති අයට ඔන්න බලා ගන්න පුළුවන්. වේයෝ තමයි මේක හදන්නේ. ඒ වගේම මේකට සර්පයෝ රිංග ගන්නවා නයි වගේ සත්තු. එතකොට මෙන්න මෙතන තියෙනවා ලිඳක්. ඕගලන්ට පේනවද දන්නේ නැහැ. අර අතන ඉස්සරහට එන ලිඳක් තියෙනවා. වතුර තියෙන ඉස්සර අපි නාන්නේ මෙන්න මේ ලිඳේ. මෙන්න මෙතනින් බැහැලා යන්න තියෙන. දැන් නෑ ඇත්තට මේවා කැලෑවලින් වැහිලා. මේ ලිඳේ කවදාවත් වතුර හින්දෙන්නේ නැහැ. මේ වැස්ස කාලෙට මේ වතුර උතුරලා යනවා. මොකද එහා පැත්තෙන් දොලක් යන්නේ. ඒ දොලත් එක්කම තමයි මේ ලිඳ තියෙන්නේ. ඉතින් මට ඔයගලන්ට පෙන්වන්න හිතුණා මේ පොඩ්ඩක් ලස්සන මේ ගමේ අසිරිය. දැන් පොඩ්ඩක් කොන්ක්‍රීට් දාලා මේ පාරවල්. ඉතින් මේ පොල් වතු ඇත්තටම මේ ගම්පහ වැලිවේරිය පැත්තට වෙන්න තියෙන කිරිකිත්ත කියන ගම්මානය. ඉතින් හරිම ලස්සනයි. ඔන්න ඉතින් මම අද ඔයගලන්ට අරන් ආවේ අපේ ගමේ අසිරිය චුට්ටක් ඔයගලන්ට පෙන්නන්න. එහෙනම් ඉතින් මම තව වීඩියෝ වලින් ආයෙමත් හම්බෙන්න අනිවාර්යයෙන් මගේ මේ channel එක subscribe කරලා තියාගන්න. මට ඉතින් ඇත්තටම අද පෙන්වන්න ඕනුනේ අපේ ගමට කාලයකට පස්සේ මම මේ ආවේ. ගම කොහොමද තියෙන්නේ? කොච්චර ලස්සනද නගරයට වඩා? ඉතින් ඒක තමයි මට පෙන්වන්න උවමනා වුනේ. ගස් කොළන් තියෙද්දි දොළ තියෙද්දි පොඩි දිය පාරවල් තියෙද්දි කොච්චර අපේ හිතට අපේ ඇඟට කොච්චර සනීපයක් දැනෙනවද? ඉතින් එහෙනම් මම තාත් වීඩියෝ වලින් ආයෙමත් හම්බෙන්න අනිවාර්යයෙන් මාත් එක්කම එකතු වෙලාම ඉන්න.